සංඝ වෙදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයන්හි එකමුතුවෙන් SWRD බණ්ඩාරනායක නායකතුමන් විසින් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරේ රටේ වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න. රටේ වැඩ කරන ජනතාවගේ දෑත් ශක්තිමත් කරන්න. රටේ වැඩ කරන ජනතාව සමග මේ රට සංවර්ධනය කරන්න. එලෙස ආරම්භ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අද අපි කම්කරුවා වෙනුවෙන් මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් එළියට ඇවිල්ලා ඉතා ඉහළින් සමරන මැයි දිනය රටේ නිවාඩු දවසක් බවට පත් කරේ. ඒ විතරක් නෙමෙයි කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරන නීති මේ රටට අඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පස්සේ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ සියලු නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චින්තනයෙන් පෝෂණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාව ඒ නායකයන්ට සහයෝගය ලබා දීපු නිසා. අද වර්තමාන රජය හැටියට වර්තමාන රජයේ කම්කරු අමාත්‍ය ධූරය බාර වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමන්ට අපි පහුගිය කාලය ඇතුළත කම්කරු සහෝදරයන් වෙනුවෙන් රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් රුපියල් 10000ක පඩි වැඩි කිරීම කරේ. මාතෘත්වය ලබන්නට සුදුසුකම් ලබන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් නිවාඩු ශක්තිමත් කරේ. ඒ වගේම හැම වැඩ කරන කෙනෙකුගේම විශාල පඩි වැඩි කිරීමක් කරේ. මේ රටේ අපි වර්තමානයේ එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධ රජය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි හැම විටම වෘත්තීය අයිතීන් ආරක්ෂා කරමින්, කම්කරු වැඩ කරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් රට ස්වයං පෝෂණය කරන, රට සංවර්ධනය කරන ගමනට රුකුලක් වෙලා තියෙනවා. අපි හැම දෙනෙකුගෙන්ම ඉල්ලන්නේ මේ රටේ බහුතර ජනතාව රකින්න, මේ රටේ අනාගතය ශක්තිමත් කරන, රට වෙනුවෙන් ප්‍රතිපත්ති, රටේ අනාගතය වෙනුවෙන් ප්‍රතිපත්ති සමුදායක් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා මේ දිනේට එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් වීම රටේ බහුතර වැඩ කරන ජනතාවගේ ශක්තිමත් වීමක් වුණා ඉතිහාසයේ හැමදාම. ඒ වගේම යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමට යමෙක් උත්සාහ ගන්නවා නම් ඒ උත්සාහය රටේ වැඩ කරන ජනතාවට වින කිරීමට ගන්න උත්සාහයක් හැටියට හැම දිනාටම තේරුම් යනවා කියන එක ඉතාම පැහැදිලි. පහුගිය මැයි දිනේ දහස් ලක්ෂ ගණන් ජනතාව ගාල්ලට එකතු වුණේ ඒ කාරණය ජනතාව තේරුම් ගත්ත නිසා. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ ගණනක් ජනතාව මහනුවර කන්ද උඩ රට ගැටබේ ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට වැඩ කරන ජනතාවගේ දෑත් ශක්තිමත් කරන්න, අයිතිවාසිකම් සුරකින්න එකතු වෙයි කියලා. ඒ වෙනුවෙන් හැම දිනාටම ආරාධනා කරනවා. ඒ වගේම හබරාදුව ජනතාව හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරපු මිනිස්සු. එදා SWRD බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවපු දවසේ එතුමත් එක්ක එකතු වෙච්ච 14ක් മന്ത്രിවරුන්ගෙන් කෙනෙක් තමයි එදා හබරාදුවේ മന്ത്രി DS ගුණසේකර මැතිතුමා. දිගින් දිගටම වරක් දෙවරක් ඇරෙන්න හැම විටකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරපු ආසනයක් හැටියට හබරාදුවේ ජනතාව එදා බණ්ඩාරනායක මැතිණිය සමග, කොබ්බකැඩුව මැතිතුමා සමග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සමග, මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග, අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය පෙන්වන්නට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට ගිය මැයි දිනේ වගේම, ඊට කලින් මැයි දිනේ වගේම, ඊටත් කලින් මැයි දිනවල වගේම ඊටත් වඩා ශක්තිමත්ව හබරාදුවේ මිනිස්සු, ගාලු දිස්ත්‍රික්කයේ මිනිස්සු ගැටඹට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.